මට ස්ක්‍රීන්ෂොට් එක වණ්ඩ ඔයාලට ඕන අයිටම් එක මේක තියෙනවද කියලා අහන්න. තියෙනවා කිව්වොත් ඔයාලට දාන්න පුළුවන්. නුවර අවට කෙනෙක් න කටුකොස්තර නගරයට ආසන්නයෙන් ඉන්න කෙනෙක් ඔයාලට මගේ නිවසට ඇවිල්ලා සාද්දේ බලලා හොඳද නරකද කියලා බලලමු. ඔයාලට මේ M දෙකෙන් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ D2000 amp එක ගැන. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ලංකාවේ ගොඩක්ම අලෙ වෙච්ච amp එකක් මගේ ස්ටෝර් එකේ D2000 කියන්නේ. ඉතින් අලුත් ස්ටොක් එකක් ඇවිල්ලා තිනවා. පරණ මිලටම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක අරන් එන්න ඕන කියලා. ඉතින් දන්නේ නැති කට්ටියටත් එක්ක මම හිතුවා මේක ගැන වැඩි විස්තර ෂෙයා කරන්න ඕන කියලා. ඉතින් D2000 amp එක ගත්තාම watt 400ක output power එකක් තියෙනවා. subwoofer out එක watt 200යි left right watt 100 output දෙකක් තියෙනවා. ඉතින් මේක සුපිරිම amp එකක්. ඔයාලට මේ පේන වගේ සුපිරිම outdoor setup එකක් හදා ගන්න පුළුවන්. මෙන්න මේ D2000 amp එක දාලා. ඉතින් මේ setup එක හදපු වීඩියෝ එකක් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට උඩ link එකෙන් ගිහලා බලා ගන්න පුළුවන් කොහොමද මම මේක හැදුවේ කියලා. ඉතින් මේ subwoofer එකට මම පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 12 JBL subwoofer එකක්. JBL copy එකක් හැබැයි superi quality. ඒ වගේම full range left right දෙකට පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 10 JBL speakers full range speaker දෙකක් සහ tweeter දෙකක් දාලා හදලා තියෙන්නේ. ඉතින් superiම quality මේක outdoor play කරන්න පුළුවන් සාමාන්‍යයෙන් DJ කරන කෙනෙකුට වගේ superiම budget විදිහට යන outdoor setup එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඒකට සුපිරිම ගැලපෙන එකක් තමයි D2000 amp එක. මොකද හේතුව හැමදේම එකට තියෙනවා. ඔයාලට power supply හොයන්න අවශ්‍ය නැහැ. mic preamp හොයන්න අවශ්‍ය නැහැ. ඔක්කොම හැමදේම මේකේ තියෙනවා. ඔයාලට මේක AC 230න් කෙලින්ම වැඩ කරනවා. අවශ්‍ය නම් ඔයාලට DC volt 24න් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම karaoke mic පහසුකම Bluetooth FM MP3 සියලු දේම තියෙන හොඳ quality සුපිරිම amp එකක්. ඉතින් ඔයාලට මගෙන් cash on delivery විදිහට ගන්න පුළුවන්. කලින් මිලටම රුපියල් 15000කට. මට ස්ටීරියෝ සවුන්ඩ් එකක් ඕන සුපිරිම D600 amp එක තියෙනවා. මේකේ watt 200යි සුපිරිම quality amp එකක්. watt 200 ස්ටීරියෝ amp හොයනට මේක සුපිරිම amp එකක්. මේකෙන් ඔයාලට පුළුවන් අඟල් 12යි අඟල් 12 10 අතර ස්පීකර් ස්ටීරියෝ සිස්ටම් එකක් හදා ගන්න හැටි මේක සුපිරිම quality amp එකක්. ස්ටීරියෝ amp එකක් watt 200යි තියෙන්නේ high quality amp එකක්. ඉතින් මේක මගෙන් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 11500කට. මේක හදලා තියෙන්නේ මේකෙම මේ කම්පැනිම තමයි මේකත් හදන්නේ. මේකේ එන්නේ TPA 3221 කියන IC දෙකක්. මේකේ තියෙන TPA 3221 කියන IC එකක්. මේකේ watt 200යි මේකේ watt 400යි. මේක subwoofer මේකේ stereo. ඒකයි වෙනස. ඉතින් මේකෙත් හොඳ පැහැදිලි low එකක් තියෙනවා. bass treble mid ඔක්කොම සුපිරිම quality. ඉතින් ඔයාලට හොඳ stereo setup එකක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේක මගින් රුපියල් 11500කට මිලදී ගන්න. ඔයාලට හොඳ subwoofer system එකක් outdoor යන system එකක් ඕන නම් ඔයාලට මේක ගන්න පුළුවන් රුපියල් 15000කට. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. ඉතින් cash on delivery විදිහට ලංකාවේ ඕනම තැනකට මගෙන් මේ amplifier දෙකම ගන්න පුළුවන්. ඉක්මන් කරන්න තිරදැක්කන WhatsApp එකෙන් මාව සම්බන්ධ කරගෙන ඔයාලට අවශ්‍ය භාණ්ඩේ screenshot එක දාලා මේක තියෙනවද කියලා අහන්න. තියෙනවා කිව්වොත් ඔයාලට order එක දාන්න පුළුවන්. අපි කලින්ම delivery charge එක විතරක් ගන්නවා. delivery එක සාමාන්‍යයෙන් රුපියල් 450 500ත් අතර ගණක් වෙනවා delivery එක. ඔයා delivery එක deposit කරන් පස්සේ අපිට අපි බඩු ඕගලන්ට එවනවා. දවස් දෙකක් තුනක් ඇතුළත බඩු ඔයාගේ අතට හම්බ වෙන ඊට පස්සේ ඔයාට මේ භාණ්ඩේ වන්නකම ගෙවලා ඔයාගේ කරගන්න පුළුවන්. මගෙන් කියන්න ඔයා නුවර අවට කෙනෙක් න කටුකොස්තර නගරයට ආසන්නයෙන් ඉන්න කෙනෙක් ඔයාට මගේ නිවසට ඇවිල්ලා සාද්දේ බලලා හොඳද නරකද කියලා බලලමු. ඔයාට මේ M දෙකෙන් එකක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව තවත් amplifier වර්ග ඔයගොල්ලන්නාවක් තියෙනවා. ඒව ගැන මම අද විස්තර කරන්න යන්න නැහැ. ඉතින් ඔයාට නුවර අවට කෙනෙක් න මගේ ගෙදර නිවසට ඇවිල්ලා ඔයාට මේකේ සවුන්ඩ් සද්දේ බලලාම ඔයාට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න සුවදවසක්.